අයිබෝන් අපේ චැනල් එකට මං ඕගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා. අද අපිට හිතුණා කඩල තෙම්පරාදුවක් හදලා කන්න. ඉතින් අපි ඒක ඕගොල්ලන් එක්කත් ෂෙයා කරන්න හිතුවා. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේක හදන්න මේ වෙලාවේදී මං කඩල ග්‍රෑම් 300ක් විතර අරගෙන තියෙනවා. ඉතින් මේක අපි මුලින්ම හොඳට පෙඟෙන්න තියන්න ඕනේ. මම මේක භාජනයකට දාලා කඩල ටික ඒකට වතුර එකතු කරලා පැය 6ක් විතර මේ කඩල ටික පෙඟෙන්න තියෙනවා. ඉතින් ඕගලන්ට දැන් මේ පේන්නේ මම කඩල ටික පෙඟෙන්න දාලා පැය 6කින් පස්සේ කඩල ටික එළියට ගන්නකොට තියෙන විදිය. මම මේ පෙඟෙන්න දාලා තිබ්බ කඩල ටිකේ තියෙන වතුර අයින් කරලා භාජනයකට දාගන්නවා තඹ ගන්න. මං මෙතෙන්දි තඹ ගන්න පාවිච්චි කරන්නේ රයිස් කුකර් එක. ඕගලන්ට පහසු විදිහට මේක තඹ ගන්න පුළුවන්. ඕගොල්ලෝ කඩල තඹ ගන්න වතුර එකතු කරගන්නකොට වතුර ගොඩක් වැඩි කරගන්න එපා. මොකද එහෙම වුණොත් කඩල ටික බෙරි වෙන්න පුළුවන්. ඉතින් කඩල ටික තඹ ගත්තට පස්සේ අපි බලමු මේ කඩල තෙම්පරාදුව අපි කොහොමද හදන්නේ කියලා. මම මේකට මුලින්ම ලූණු ටිකක් කපලා තියාගන්නවා. ලූණු එකතු කරනකොට මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ ලූණු ගෙඩි 3ක් අරගෙන තියෙනවා. ඒ ලූණු ගෙඩි 3න් මම කොටසක් ලූණු රවුම් විදිහට ලොකුවට කපාගෙන තියෙනවා. ඉතුරු කොටස මම පුංචියට කපාගෙන තියෙනවා. ඊළඟට මම මේකට අමු මිරිස් කරල් කීපයකුත් එකතු කර ගන්නවා. ඊළඟට මම මේකට වේලිච්ච මිරිස් කරල් කීපයක් එකතු කරගන්නවා. ඉතින් මේ වේලිච්ච මිරිස් කරල් කඩලත් එක්ක එකතු වෙනකොට මේ කඩල එකට ලොකු රසයක් එකතු වෙනවා. ඊළඟට මම මේකට කොච්චි ටිකක් කපලා එකතු කරගන්නවා. ඉතින් ඕගොල්ලෝ මේක ටිකක් සැරට කන්න කැමති නම් කොච්චි එකතු කරගන්න පුළුවන්. ඉතින් අපි මේ දේවල් මේ විදිහට කපලා පැත්තකින් තියාගත්තට පස්සේ මං භාජනයක් අරගෙන මේකට තෙල් ටිකක් එකතු කර ගන්නවා. ඊට පස්සේ මේකට දාපු තෙල් ටික හොඳට රත් වෙනකොට මං මේකට රම්පේ කරපිංචා එකතු කර ගන්නවා. ඊට පස්සේ මං මේකට අපි කලින් කපාගත්ත ලූණු, අමු මිරිස්, වේලිච්ච මිරිස්, කොච්චි ටික මේ විදිහට එකතු කර ගන්නවා. ඉතින් මේවා මේ විදිහට එකතු කර ගත්තට පස්සේ මේක චුට්ටක් හොඳට කලවම් කරගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී මම මේකට කෑලි මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කර ගන්නවා. ඉතින් ඕගොල්ලන්ට මේ වෙලාවේදී මේක ඕගොල්ලන්ගේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට පොල් කෑලි ටිකක් මේ විදිහට එකතු කර ගන්නවා පොඩියට කපාගෙන. ඉතින් මේ ටික අපි ආයෙමත් හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගත්තට පස්සේ මම මේකට අපි තඹගත්ත කඩල ටික එකතු කර ගන්නවා. අපි කඩල ටික එකතු කරගෙන හොඳට කලවම් කරගත්තට පස්සේ අපිට රස අනුව ලුණු කුඩු එකතු කරගන්න පුළුවන්. දැන් අපි තෙම්පරාදු කරගත්ත කඩල එක ලෑස්ති. ඕගොල්ලොත් හදලා බලන්න. මේක ඇත්තටම ගොඩක් රසයි. ඕගොල්ලොත් මේක හදලා ඕගොල්ලන්ගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් කරන්න.
ඉතින් අපි ආයෙමත් දවසක තවත් රස කෑමකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.